අද අපි කතා කරන්නේ හරිම කනගාටුදායක සංවේදී සිදුවීමක් ගැන. 2025 මැයි 11 වෙනිදා ශ්‍රී ලංකාවේ කොත්මලේ ප්‍රදේශයේදී වමන්ගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළුණා. මහා විනාශයක්. අපි මේ තොරතුරු ගන්නේ over the edge Sri Lanka's deadly pilgrim bus crash. අපි මේකේ බරපතලකම තේරුම් අරගෙනම කතා කරමු. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පාන්දර රජේ බස් එකක්. ලංකා ගමනාගමන මණ්ඩලයේ කතරගම ඉඳලා කුරුණෑගලට යන ගමන කිලෝමීටර් 250ක් වගේ දිග ගමනක්. දිග ගමනක් කඳුකර පාරක්. මූලික වාර්තා වලින් කියුනේ අඩුම ගානේ ජීවිත 21ක් නැති වෙලා කියලයි. 21ක්. හරිම කනගාටුදායකයි. තුවාල ලැබපු අයත් 30ක් 35ක් අතර ගණනක්. ඒ කියන්නේ විශාල පිරිසක් බස් එකේ ඉඳලා තියෙනවා. රූපවාහිනී දර්ශනවල දැක්කා අර තේවත්තක් මැදින්ගේ ගැඹුරු ප්‍රපාතයක බස් එක සම්පූර්ණයෙන්ම වහලේ එහෙම ගැලවිලා ගිහින් දරුණු විදියට විනාශ වෙලා. ගමේ අයයි අර මුදවා ගැනීමේ සේවාවල අයයි තමයි දුවලා විත් තියෙන්නේ. ඒ වෙලාවේ යාළුගේ උත්සාහය තුවාල වෙච්ච අයව රෝහල් වලට අරන් ගිහින් හරිම අසීරු මෙහියුමක් වෙන්න ඇති. අනිවාර්යෙන්ම. මේකේ බරපතලකම තවත් වැඩි වෙනවානේ දාර කතාවත් එක්ක. බස් එකේ සෙනග වෙඩිපුර ඉඳලා තියෙනවා කියන එක. ඒක තමයි මේ වගේ ගොඩක් අනතුරුවලදී මතුවෙන කාරණයක් ධාරිතාවට වඩා මගින් කොච්චරක් විතරද? වාර්තාවල තිබුණේ සාමාන්‍ය ධාරිතාවට වඩා 20ක් විතර වැඩිපුර කියලයි. ඒ කියන්නේ 70ක් විතර. 70ක්. ඒ වගේ පිරිසක් ඒ බස් එකේ ඉඳලා තියෙනවා. ඉතින් බලන්නකෝ අනතුරකදී වෙන දේ. අනතුරට හේතුව ගැන මොනවද කියවෙන්නේ? ඒක ගැන තමයි දැන් මේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ. බලධාරීන් බලනවා ඇති මේකේ කාර්මික දෝෂයක් තිබුණද? එහෙම නැත්නම් රියදුරුගේ අතපසුවීමක්ද? සමහර වෙලාවට මහන්සියට නිින්ද යන්නේ නැතේ. දිග ගමනක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් අධික වේගය, එහෙමත් නැත්නම් පාරෙම තියෙන අන්තරාදායක තත්ත්වය, කඳුකර පාරවල් කියන්නේ හරිම අවදානම්. හැබැයි ඉතින් මේක තවත් එක අනතුරක් විතරක් නෙමෙයි. මේක අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක කොටසක්. ඒ කියන්නේ මාර්ග ආරක්ෂාව ගැනද? හරියටම. අවුරුද්දකට සාමාන්‍යයෙන් 3000ක් විතර මැරෙනවා ලංකාවේ පාරවල් වල. 3000ක්? ඔව්. පාරවල් වල තත්ත්වය, වාහන නඩත්තුව මේවා ප්‍රශ්න. ඊට පස්සේ මේ වගේ සෙනග පටවන එක විශේෂයෙන් දුරගමන් සේවාවල නේද? ගොඩක් වෙලාවට. අනතුරෙන් බේරුණු මගේ කියපු දෙයක් වාර්තා වෙලා තිබුණා. හරිම සංවේදී එක. මොකද්ද? එයා කියලා තිබුණා බස් එක වමට බර වෙලා කන්දෙන් පහළට ගියා. වංගුවකදී රියදුරුඩු පාලනය නැති වුණා කියලා. අම්මෝ, ඒ මොහොත හිතා ගන්නත් බෑ. මේ සිද්ධියත් එක්ක මතක් වෙනවා අර කලින් වෙච්ච අනතුරුත්. 2005 පොල්ගහවෙල. ඒකත් දරුණුයි. 37 දෙනෙක්. ඊට පස්සේ 2021 පස්සර 14 දෙනෙක්. මේ වගේ දේවල් දිගින් දිගටම වෙනවා වගේ. ඒක තමයි හැම වතාවකම වගේ මේ පාරත් යම් ප්‍රතිචාරයක් තියෙනව නේද? නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිතුමා ප්‍රසන්න ගුණසේන මහත්මයා කියලා තිබුණා වින්දිතයින් හඳුනා ගැනීම මාර්ග ආරක්ෂාව තර කරනෝ වගේ දේවල් ගැන. ඒ වගේම මිනිස්සුත් කතා වෙනවා මගේ සීමා පනවන්න, වාහන හරියද බලන්න, මේ නීති හරියටම ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි ඉතින් ඒ කතා ඒ පියවර తాවකාලිකද නැත්නම් ඇත්තටම වෙනසක් වෙයිද? ඒක තමයි ප්‍රශ්නේ. මේ උනන්දු දිගටම තියෙයිද? ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට මොකද්ද ඉතිරි වෙන්නේ? ආයෙමත් වටිනා ජීවිත ගොඩක් නැති වුණා. හේතු හොයනවා. නමුත් ඒ අතරේ පේනව නේද අපේ මේ පද්ධතිය තියෙන ගැටලු, ප්‍රවාහනය, නීතිය ක්‍රියාත්මක කිරීම. ගැඹුරු ප්‍රශ්න. ඇත්තටම. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා. මේ වගේ ඛේදවාචක ආයෙ නොවෙන්න නම් නිකං නීති තද කරලා වාහන ගැන ටිකක් කතා කරලා මදි නේද? මීට වඩා මේ හැම අනතුරකටම පොදුවේ බලපාන අර මූලික හේතු වලට විසඳුම් හොයන වගකීම වගවීම තහවුරු කරන ලොකු පද්ධතිමය වෙනසක් අවශ්‍ය නැද්ද? ඒක තමයි හිතන්න ඕන ප්‍රශ්නේ. මේ අහිමි වුණු ජීවිත දිහා බලලා හරි අපි ඒ ගැන ගැඹුරින් හිතන්න ඕන. අනිවාර්යයෙන්ම.